ඉටලි පතෙන්තේ ඔන්ලයින් විතුමා YouTube channel එකයි මේ. ඉතින් ඔයාලා දන්නවා මගේ පතෙන්ති B ක්ලාස් එක ළඟදී පටන් ගත්තා. ඉතින් මේකේ වැඩ කටයුතු කරගෙන යන ගමන් ඔන්න අපි පාඩම් 7කට අදාළ ක්විස් ලෙසන් එකක් කරා. ඉතින් මං හිතුවා මේ ලෙසන් එක ඕගොල්ලොත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලොත් ඉතාලි රීදුරු බලපත්‍රය ගන්න පාඩම් කරන අයනේ. ඉතින් ඒක නිසා මේ ක්විස් ලෙසන් එක ඔයාලා එක්කත් බෙදා ගන්න කියලා හිතුණු නිසා ඉතින් මං හිතුවා ඔගොල්ලොන්ටත් මේක බලන්න chance එක ලබා දෙන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් බලන්න මේක පාඩම් 7කට අදාළ ක්විස් මේ ස්කේද එකක්. ඉතින් ඔයාලා බලන්න. ඉතින් ඕගොල්ලෝ හරියට මේ පාඩම් අල්ලගෙන තියනවාද? ඔයාගේ කීයක් හරි ගියාද කීයක් වැරදුනාද කියන එක මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මතක් කරනවා මගේ channel එක ගොඩ දෙනෙක් බලනවා. හැබැයි බැලුවට එතනනුත් සෑහෙන්න දෙනෙක් channel එක subscribe කරලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔන්න subscribe button එක click කරලා channel එක subscribe කරන්න. ඒ වගේම videos වලට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ ඒ සහයෝගය මට ලබා දුන්නොත් තමයි මේ channel එක මට තවත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. තව අය ඉන්නවා. ගොඩ දෙනෙක් ඉන්නවා ඉතාලි රීදුරු බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය අය. ඒගොල්ලන්ට සිංහලෙන් උදව් ඕනේ. හැබැයි ගොඩ දෙනෙක් තාම මගේ channel එක හඳුනන්නේ නැහැ. ඉතින් ඒක කරන්න පුළුවන් කාටද? මේ මගේ වීඩියෝස් බලන ඔයාට තමයි ඒක කරන්න පුළුවන්. ඉතින් මගේ channel එක අනිත් අයත් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. එතකොට තවත් ඉතාලි රීදුරු බලපත්‍රය ගන්න බලාගෙන ඉන්න අයට ඉතින් මගේ channel එක හරහා ඒකට උදව් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට විතරක් තියාගන්න එපා. අනිත් අයත් එක්කත් බෙදා ගන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හරි. ඉතින් ඒ ඉල්ලීමත් සමග එහෙනම් ඉතින් අපි අපේ ස්කේද එක ප්‍රැක්ටිස් කරන්න යමු. හරි. 1 සදඩි. Il segnale raffigurato preannuncia l'attraversamento di una zona soggetta al pericolo di esplosioni. මොකද කියන කට්ටිය වේරද ෆාල්ස්ද? false, එක්කෙනෙක් ෆාල්ස් කියනවා. අනිත් අය හොඳට කියවලා උත්තරේ දෙන්න. Vero. 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 වේරෝ. Vero. 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 වේරෝ කියපු ඔක්කොම ටොක්ක්ක් කන ගන්න. Falso. Hai che buttare. ෆාල්සෝ. ෆාල්සෝ කියපු එක්කෙනා ෆාල්සෝ කිව්වේ තේරුණාද වාක්‍ය? Oh, Che me. esplosioni ne vedi. එක්ස්ප්ලෝසියෝනි. මේ සංඥාව මොකද්ද? මේ වනාන්තරය කියන්නේ ගිනි ඔව් ගන්න. පෙරිකොල දින්චෙන්දියෝ. ගිනි ගන්නවා කියලා ඒ වනාන්තරේ ගිනි ගන්නවා කියලා කියන්නේ. හරි. වාක්‍යය කියන්නේ segnale raffigurato preannuncia මොකද පෙන්වන්නේ? attraversamento ඒ කියන්නේ ඒක හරහා යනවා කියලා උනත් zona ප්‍රදේශයක් soggetto al pericolo di esplosioni පිපිරෙන. zona එක පිපිරෙන්නේ නැහැ. ගිනි ගන්නවා. හරි. ඕකේ. මට පැහැදිලි ඇති. ඒතර මේක falso. හරි. ඕකේ ගබ්‍රි. Segnale raffigurato indica la presenza di un incrocio nel quale circolazione è regolata a rotatoria, vero? Vero. 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 ඔව්. ඒක vero. La presenza di un incrocio අපි දන්නවා මේක හන්දියක් පෙන්වන්නේ. del quale la circolazione è regolata a rotatoria. ඒකට round about එකෙන් තමයි ගමනාගමනය පාලනය වෙන්නේ කියලා වාක්‍යය කියන්නේ. ඕකේ හොඳයි. 3 මංගලිකා. Il segno raffigurato obbliga i pedoni a circolare sul margine sinistro della carreggiata. Falso. 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 ඔව්. මට කියන්න මොකද්ද ඔයාලට තේරෙන්නේ? මොනා කරන්න කියලාද කියන්නේ වාක්‍යය? Margine Margine sinistro obbliga අනිවාර්යලු ගමන් කිරීම. කරජ්ජාතය. ඔව්. මේක කියනවා අනිවාර්ය කරනලු ඔබ්ලිගා. හරි? පදිකෙන් අනිවාර්ය කරනලු ගමන් කරන එක circolare sul margine sinistro වම් දාරයෙන් della carreggiata. ඒතර පාරේ. no. මොකද්ද සංඥාවෙන් කියන්නේ?
පදිකයට ගමන් පදිකෙන්ට කිරීම තුලය තහනම්. තහනම්. මොකද? තහනම්. පදිගෙන්ට යන්න තහනම්. හරි. ඒකට ගැළපෙන්නේ නැහැ වාක්‍යයයි සංඥාවයි. ඒක නිසා false. හරි. 4 අංජු. La señalática rappresentata in figura serve ad avvertire ai conducenti che si è vicini ad un passaggio a livello con barriere. වේර falso. Also. falso. Falso. Vero. වේරෝ දැන් මූණ දැක්කම කට්ටියට උත්තරේ වෙනස් කරා. Señalática rappresentata Vero. වේරෝ. වේරෝ. serve. මේක තියෙනවනේ කොහොම වුණත්. ඕනම පස්සාජෝ එකක එකක් තියෙනවා. ළඟ. හා? serve da avvertire conducenti. ඒතර රියදුරන්ට දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නේ che si è vicini ad un passaggio a livello con barriere බාධක තියෙන දුම්රි හරස් මාර්ගයකට ළඟයි කියලා. ඒ බාධක තිබ්බ හොනද බිම තියෙන එකනේ. Sì. තියෙනවා. හරි. ඒකට වේරෝ. හරි. 5 දිනිල්. Quando un pedone che spinge la carrozzina per bambini attraversa la carreggiata, bisogna dargli la precedenza solo se attraversa da sinistra a destra. Falso. Falso? Falso. false. Also. ඔයාලට මොකද්ද වාක්‍යයෙන් තේරෙන්නේ? Quando un pedone ප්‍රචෙඩන්ස් එකට එන්න ඕනේ සිනිස්ත්‍රා දේශය විතරයි කියලා කියන්නේ. Sinistra indang a destra. Sinistra ඉඳලා destra වලට යන අයට විතරයි කියලා. Quando ඒක un වැරදි. pedone che spinge la carrozzina per bambini. ඒ කියන්නේ කවුරු කෙනෙක් ලදරු කරත්තයක් තල්ලු කරන් යනවා නම් attraverso la carreggiata, tra පාරමාරු වෙද්දී bisogna dargli la precedenza. යාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. Solo පමණයි කියලා. එතනදී පොඩ්ඩක් ඔයාලා පරිස්සම් වෙන්න ඕන. මොනවා පමණයිද? Solo se attraversa da sinistra a destra. ඒතර වමේ ඉඳන් දකුණට යනවා නම් විතරයි. එහෙම එකක් නැහැ නේද? ඒක false. ඔව් falso. හරි. 6 අපහු සඳලි. Quando è accesa la luce verde del semaforo in figura si può svoltare a sinistra, ma solo quando si accende anche la luce gialla. falso. 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 අද ඔයාලට තේරෙන්නේ? කියන්නේ කොළ පාට ලයිට් එක Luce වමට ඒක දැල්විලා තියෙද්දි මේ නමුත් පුළුවන්ලු මේ වමට ලූච හැරවිය ජාලය වලිනුත් හරවන්න. Solo quando si accende luce gialla කියන එක. Anche la luce gialla. ඔව් මේ මා කියන තැන ඉඳන් යන එකෙන් තමයි වරදින්නේ. හරි? එතකොට ලූච බෑර දෙකපත් වෙලා තියෙදි si può svoltare a sinistra වමට හරවන්න පුළුවන්ලු. Ma solo හැබැයි quando si accende anche la luce gialla කහ එකක් අතු වුණාට පස්සේ නෑ. කොළ එක පත් වෙලා තියෙදි විතරයි falso. අපිට යන්න පුළුවන්. හරි එන්න falso. ඒ වාක්‍ය ඇත්තටම තේරුමක් ඇත්තේ නෑ කිසිම. 7 ගබ්බේ. Il segnale raffigurato indica che la linea ferroviaria ha solo un binario. Falso. 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 La linea ferroviaria ha solo un binario. එක පීල්ලයිලු තියෙන්නේ. ඒතර falso කියන්නේ ඇයි? Binario එකට මේකේ බිනාරි දෙකක් දෙකක් තියෙරිද? දෙකක් තියෙනවා. දෙකක් දෙකක්ම නෙමෙයි. කතර දෙකක් තියෙනවා. බිනාරි වැඩි ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් බිනාරි ගාන අපි දන්නේ නැහැ. හැබැයි එකකට වඩා වැඩි කියලා අපි දන්නවා. මොකද කතර දෙකක් තියෙන හින්දා. හරි? ඕකේ. 8 මංගලිකා. ගොඩක් තියෙනවානේ. මේක කියවන්න. Chi guarda chi guida autoveicoli o motocicli deve mostrare a richiesta degli agenti l'attestazione di pagamento della tassa di possesso.
falso, 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 falso. මේ මොකද්ද කියන්න දැන් මේ වාක්‍ය වලට? අජන්ති කෙනෙක් වාහනේ නවත්තලා ඉල්ලුවොත් එහෙම මේ බෝල්ල එක බොල්ලක පෙන්නන්න කියලා කියන්නේ. ඔව්. හරි. එහෙම බෝල් එකක් නැහැ. නෑ bollo pennane nෑ අපි අත් stazione di pagamento della tassa di possesso නැත්නම් bollo පරහන්නදල කියන මේ වාහනේ නවත්තලා ඒ කියන්නේ වාහනේ හෝ බයික් එක නේද මෙතන දෙකම කියලා කියන නවත්තලා මේ නිලධාරියෙක් කිල්ලුවොත් එහෙම මේ බොල්ලෝ එක පෙන්වන්න කියලා කියනවා නෑ බොල්ලෝ පෙන්වන්න ඕනේ නෑ මොනවද අපි පෙන්වන්න ඕනේ patente එක patente එක sicurezzione එක Sicurezzione එක. ragazzi වචන patente patente, හරි patente patentane ගොඩක් අය patenta තමයි කියන්නේ හිම වචනයක් ඇත්තේ නෑ ඉතාලි භාෂාවේ හරි patente patente එක assicurazione 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 නෙමෙයි assicurazione Assicurazione. තව මොකද්ද libretto එක නේද පොත් වාහන පොත අත වලයන් අහන්නේ patente libretto e assicurazione ඕදාන්නේ නැවතුවට පස්සේ හරි නැත්නම් අපි libretto එකට කාර්තා di circolazione කියලා කියන එහෙම අහන්නේ ඔයාලගෙන් පොලිස් කාර්යය හැබැයි ඔයාලට එක්සෑම් එකට එන්නේ කාර්තා di circolazione කියලා එනවා වරහන් ඇතුලේ libretto කියලා එහෙම එන්න පුළුවන් ඔය තුන තමයි සමනය වාහනයක අවුත වේකුල එක කරනවා ඊට පස්සේ අපිට ත්‍රියාංගුල එකක් නේද තියෙන්න ඕනේ කියලා කිව්වා හරි 9 අංජු il segnale raffigurato indica obbligo di lasciare un'isola salvagente e sinistra. sinistra vero Vero. falso No, falso. ඒක falso Falso. Sinistra නෙමෙයි. falso isola salvagente falso isola salvagente falso siete sicuri? a sinistra sì Bachi sicuro Il segnale segnali lasciare indica obbligati di lasciare un'isola salvagente a falso Falso. falso sinistra දැන් මොකද්ද වාක්‍යයෙන් කියන්නේ දැන් වාක්‍ය කියන්නේ මොකද්ද කියන එක කියන්නකො මට ඉස්සෙල්ලා අනිවාර්ය ඉසෝලා salvagenteකින් වමට හැරෙන්න කියන. නෑ වම අතාරින්න කියලා වමට හැරෙන එක isola di salvagente අනිවාර්ය sinistra බව නේද පැත්තට කියන්නේ කියලා. වමට හැරෙන්න ඒක අතාරින්න කියලා. හා එහෙනම් flash vero vero Falso. obbligo di lasciare un'isola salvagente a sinistra මෙතන කොහොමද හරවන්න කියලා වචනයක් තියනවද svoltare passare no lasciare lasciare කියන්නේ තියන්න isola salvagente a sinistra වම් පැත්තෙන් වමෙන් තියන්න ඒකේ තේරුම මොකක්ද දකුණෙන් යන්න කියන එක හරි ත්‍රබේර මුලින් කට්ටියක් වේරෝ කිව්වා ඒ කියන්නේ කියවද්දි තේරෙන්නේ නැති පස්සේ කට්ටිය false කියන්ති දිගටම කට්ටිය false කියන්න ගත්තා no හරි හොඳට වාක්‍ය කියවන්න ඊතලේ දැක ගමන් මේක දකුණෙන් යන්න තියෙන්නේ කියලා එහෙනම් මේක දෙස්වා තිබ්බොත් තමයි වාක්‍ය වේරෝ වෙන්නේ නැහැ අසාර වෙන්නේ කියලා කියන හැබැයි මේක කියන්නේ ඊසොලා එක තියන්න වමෙන් කියලා උනේ ඔයා දකුණෙන් යනකොට ඊසොලා එක තියෙන වමෙන් ඔයාගේ හරි නේ හොඳට බලන්න ඕකේ 10 විනිල් In vicinanza di una piazzola di fermata di autobus per scolari può accadere che i bambini scendano dall'autobus senza fare attenzione ai veicoli che sopra raggiungono. falso
Vero. Safari attenzione del sole di fermata එකයි වේරෝ කියලා හිතෙනවා. Vero, vero. Vero. Vero කියලා හිතෙනව නෙමෙයි යා. හිතෙන්න බෑ. Vero. Gravis එක වේරෝ. ආ මොකද්ද වාක්‍යයෙන් කියන්නේ? ළඟාවිය හැක Piazzola di Fermata පියස්සවලදී පෙරුමාත. ඒ di කියන්නේ බස් එක නතර කරන්න විච්චිරස දියුණ පියස්සවලදී පෙරුමාත. ඒ කියන්නේ නතර ඒ කරන්න කියන්නේ මේ පාසල් ළඟ Fermata එකක School bus නතර කරපුවාම නතර ස්කූල් කරන්න. බස් එක බම්බීනි può cadere scendendo dall'autobus. බස්සෙන් බස් එකෙන් බහිනකොට බස් එකෙන් බහිනකොට වැටෙන්න පුළුවන්. ඉස්සරහින් එන වාහනේ කලබලෙන් ගැන මේ බහින්න පුළුවන්. අවධානයෙන් ඉන්න කියලානේ කියන්නේ. No. නෑ පියස්සවලදී යාලා Okay, මේ වාක්‍ය ළමයි වේරෝ. බලන්න හැබැයි නැතුව ඔයාලා යනවා කාටවත් කියලා. හරි ඔව් So, ඔයාලට හරි මේක වේරෝ ළමයි වැටුනේ බලන්න නෑ. නැතුව යනවා කියලා ළමයි කියනවා. බලන්නේ නැතුව යයි කියලා කියන්නේ. හරි. In vicinanza di una piazzola di fermata di autobus per scolari. ඒතර ළමයින්ගේ බස් නවත්තන තැනක può accadere. ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන්ලු. මොකද්ද? I bambini scendono dall'autobus. ළමයි බස් එකෙන් බහිනවා. Senza fare attenzione. ඒ බලන්නේ නැතුව ඒ කියන්නේ අවධානයක් දෙන්නේ නැතුව ළමයි මේ අවධානයක් නැතුව. සොප්‍රජ්ජුවන එන වාහන වලට. හරි එන වාහන වලට අවධානය දෙන්නේ නැතුව ළමයි බහින්න පුළුවන් කියලා බස් එකේ. ඔව් නේද? ඒක වේරෝ. ටිකෙන් ටික කෑල්ලෙන් කෑල්ල කියවන්න ඔයාලට හරි තේරුම ගන්න ඈ. හයියෙන් කියවන්න එපා හිමීට යන්න. හරි. 11 සදලි. Il segnale raffigurato è obbligatorio sulle strade extraurbane. Vero. Vero? Vero. ඔව් වේරෝ. මොකද වේරෝ. කියන්නේ? extraurbane පාරේ අනිවාර්යයෙන්ම මේ අනිවාර්යයි තියෙනවා. ඔව් මේක නගරයෙන් පිට පාරවල අනිවාර්යයි කියලා අපිට කිව්වා. හරි. Okay 12 ගබ්‍රි. La corsia A rappresentata in figura consente al conducente di svoltare solo a sinistra. Vero. වේරෝ. වේරෝ. මොකද්ද එතකොට මේකේ තේරුම? මොකද්ද කියන්නේ? වමට හරවන්න වමට විතරයි පුළුවන්. වමට හරවන්න වමට පුළුවන්. විතර හරවන්න පුළුවන්. Svoltare ඔව්. solo a ඒකේ. sinistra. corsia එකේ නේද? corsia එකේ හරවන්න පුළුවන් වමට විතරයි. conducente di svoltare solo a sinistra. හරි. දැන් මෙතන solo තිබ්බ කියලා වාක්‍ය බලන්න වේරෝ. මෙහෙමයි solo තිබ්බොත් 95ක වගේ ප්‍රතිශතයකින් වාක්‍ය ෆාල්ස වෙන්න පුළුවන්. හැබැයි තව 105ක් විතර තියෙනවා වේරෝ වෙන්න පුළුවන් ප්‍රතිශතය. ඒකින්ද හොඳට කියවන්න. හරි වාක්‍ය. සමහර මේ ඉස්කෝල ගුයිදා pages වල TikTok වල කියනවා සෝලෝ ආවොත් 100%ක් ෆාල්සෝ. ඔබ්ලිගටෝරියෝ ආවොත් 100%ක් ෆාල්සෝ. ඔය වගේ බොරු ටිකක් තියෙනවා. ඕවා නම් අල්ලගන්න නම් යන්න එපා. එකක් කියන්නම් ආය දිගට වරද්දනවා. එහෙම වුණොත්. හරි 13 මංගලිකා. Il semaforo in figura si trova all'ingresso della metropolitana. Vero? Falso. 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 මොකද්ද වාක්‍ය කියන්නේ? මේ සෙමාෆෝරයෙන් පෙන්නන්නේ metropolitano. මෙට්‍රොපොලිටානයේ ඉංග්‍රීසෝ. ඒක ළඟ තියෙන්නලු. ඔව්. එතකොට මේ මොකද්ද ඇත්තටම සංඥාව? මොකද්ද මේ? පදිකයින්ට. පදිකයින්ට තියෙන කලර් ලයිට් එක. පදිකයින්ට තියෙන කලර් ලයිට් එක. හරි. ඒතර 14 falso. ඊළඟට අංජු. Il segnale raffigurato si trova solo sulle strade extraurbane principali. Falso. Falso. falso මේක තියෙන්නේ එක්ස්ට්‍රෝබන ප්‍රින්සිපාලේ විතරයිලු. ප්‍රින්සිපාලේ නම් තියේ කියලා මට ෂුවර් එකක් නෑ. ප්‍රින්සිපාලේ කොහොමද සොරපාසි කරන්න පුළුවන්නේ? පුළුවන්. සොරපාසි කරන්න පුළුවන් ප්‍රින්සිපාලේ එකේ. හරි? නමුත් සෝලෝ අපි තිබ්බම කියමුකෝ. සෝලෝ sulle strade extraurbane principali no.
හරි ඒක විතරක් නෙවෙයි ඕන තැනක ඇත්තට මේක තියෙන්න පුළුවන්. හරි. මොකක්ද සංඥා මොකක්ද ඒ? वाहन Vedo sorpassare. sorpassare. වියේතුවේ वाहन සොරපාස නේ. Vietato Vedo sorpasso. හ්ම්. හරි. පහළව දිනිල්. Il segnale raffigurato segnala una stazione autostradale alla quale è obbligatorio fermarsi. Falso. 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 මේ මොකද්ද කියන්නේ? Stazione calu Stazione autostrada autostradale කියලා කියන්නේ. අනිවාර්යෙන් නවත්තන්න ඕන. ඒතර මේක මොකද්ද? එහෙම නෙමෙයි නා. පොලිස් මාර්ග බාධකයක් නේද මේක? අවුතෝස්ත්‍රාදා එකේ තියෙන මුකුත් නෙමෙයි. ඒක හින්දා ෆාල්සෝ. හරි. 16 සදලි. Il segnale raffigurato pronuncia una emissione da destra con corsia di accelerazione. Vero? Vero. 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 Immissione කියන්නේ Vero. මොකද්ද? Immissione da destra. ඇතුල් වෙනවා. ඇතුල් වෙනවා හන්දිය. නේද? දකුණෙන්. හරි? සංඥා පෙන්නනවලු මොකද්ද? දකුණෙන් ඇතුල් වීම con corsia di accelerazione. කියන්නේ වේගය වැඩි කිරීමේ මන්තිරුව මගින් නේද? කර දකුණු පැත්තෙන් එන්නේ වේගය වැඩි කිරීමේ මන්තිරුවකින් ඇතුල් වෙන්නේ එක්කෝ අවුතෝස්ත්‍රාදා එකකට වෙන්න පුළුවන් නැත්නම් ස්ත්‍රාදා එක්ස්ට්‍රා උබන්න ප්‍රින්සිපාල් එකකට වෙන්න පුළුවන්. හරි? ඒතර vero. හරි 17 ගබ්රි. È possibile alloggiare nei caravan roulotte durante la circolazione. Falso. 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 ෆාල්සෝ ඕ ෆාල්සෝ මොකද්ද වාක්‍යය තේරෙන්නේ ඔයාලට? roulotte එකක ගමන් කරද්දී ගමන් ඉන්න කරද්දී පුළුවන් ඉන්න කියලා. මම පුළුවන් කරන ගම කියලා. අලුත්ජාර වෙන්න පුළුවන් කියලා. ඔව් ඒක නවාතැන් ගන්න පුළුවන්ලු ගමනාගමනයේ යෙදෙනකොට නේද? අපි දන්නවා ඒක බෑ. ගමනාගමනයේ යෙදෙන්න බෑ. ඒකින්ද මේක ෆාල්සෝ. හරි 18 මංගලිකා. Luci in figura trovano lungo le linee ferroviarie come semaforo per il conducente dei treni. Falso. Falso. Vero. Vero. Interiore come Vero. ඒක vero. Vero. Le linee ferroviarie come No, è falso. Conducente dei treni. È falso. Falso. ෆාල්සෝ. වාක්‍යයෙන් කියන්නේ මොකද්ද? Conducenti Coachella l'azienda. driver හම්බෙන්න පුළුවන් කියලා. මොකක්ද? මට තේරුන්නේ මට තේරුන්නේ ඔයාලා කියප එක මොකද ඒ තුන එකපාර කතා කරන හින්දා වෙන්නේ නැති. කියන්නේ මේ සෙමාෆෝරෝ එක මේ Treni che ට්‍රේන් ඩ්‍රයිවර්ට conducente නෙමෙයි. හරි. වාක්‍ය කියන්නේ මේ සෙමාෆෝරෝ එක තියෙන්නේ කෝච්චි ඩ්‍රයිවර්ලට කියලා නේද? කෝච්චි ඩ්‍රයිවර්ලට නෙමෙයි මේ සෙමාෆෝරෝ එක තියෙන්නේ. වාහනවලට මේ දුම්රිය හරස් මාර්ගයට ලං වෙන වාහනවලට නවතින්න සහ අනතුරු අඟවන්න කෝච්චියනවා. ඒ වගේ දන්වන්න වාහනවලට තියෙන සෙමාෆෝරෝ එකක්. හරි. එතකොට ඒක නිසා ෆාල්සෝ. හරි. 19 අංජු නේද? Rispetto al veicolo che procede nel senso della freccia, la striscia discontinua in figura si trova di norma su strada a senso unico di circolazione. Falso. Falso. Su strade a senso unico di circolazione. Falso. මොකද්ද ඔයාලට වාක්‍යය තේරෙන්නේ? One way පාරකල තියෙන්නේ. ඔව් මේක කියනවා මේක තියෙන වන් වේ පාරකලු මේ සංඥාව. ෆාල්සෝ වන් වේ පාරක වෙන්න බෑ. හරි? එහෙනම් ඉතින් අර තනි සුදු ඉර තියෙන්න විදිහකුත් නැහැ. හරි? එහෙම තියෙන්න විදිහක් නැහැ. එතකොට මේක ඩබල් වේ පාරක තියෙන්නේ අනිවාර්යෙන්ම ওই සංඥාව. හරි? එතකොට මුල් ටික නම් අදාළම නැහැ ඔයාලට. මුල් ටික හරි rispetto al veicolo che procede nel senso della freccia නේ. අර ඉතලේ දිශාවට යන වාහනේ. ඒතර ගත්තම la striscia discontinua in figura අර කැඩිච්ච ඉර
si trova di norma su strada senza unico di circolazione. අන්න එතන තමයි වරදින්නේ. ඒතර වන් වේ පාරක තියෙනවා කියලා කියන්නේ ඔය කැඩිච්ච ඉර. කැඩිච්ච ඉර විතරක් තනි සුදු ඉරක් තියෙනවානේ එතකොට. හරි. 20 දිනිල්. In presenza del segnale raffigurato è consentito il transito di autovetture alimentate a metano. No, Vero. falso, falso. 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 Vero. È esplosivo. In presenza del segnale raffigurato è consentito il දැන් transito di ගොඩක් අය ෆාල්ස් කිව්වා. වේරෝ කියපු එක්කෙනයි වේරෝ කියන්නේ. transito. මේක මේ අලිමෙන්තාතෝ මෙතානෝනේ ඒ හින්දා ඒක යන්න පුළුවන්. අලිමෙන්තාත කියන එකේ තේරුම මොකද්ද? සිංහලෙන් මතකද වචනේ? පෙට්‍රල් වලින් යන්න. නෝ මීතේන් කියන පෙට්‍රල් නෙවෙයි. මිතේන් බල වලින්. ගන්නවා. ඔව් ඒක පුපුරන ඕ යන්න තහන. සංජාව කියන්නේ පුපුරන ද්‍රව්‍ය ගෙනියන වාහන වලට යන්න බෑ කියලානේ. නමුත් වාක්‍යය කියන්නේ consentito අවසර තියනවලු transito di autovetture alimentate a metano මීතේන් ඔතන වායුවක්නේ මීතේන් වායුව බල ගැන්වෙන වාහන වලට යන්න පුළුවන් කියලා කියන්නේ. බල ගැන්වෙනවා නම් මීතේන් කොහෙද තියෙන්නේ? වාහනේ. වාහනේ ටැංකිය ඇතුලේ. Thank you. ටැංකිය ඇතුලේ. හරිද? ඒක ඉතින් දැන් මීතේන් වලින් යනවා නම් මම දෙයනේ මොකකින් යනවද? හුලං වලින් යන්නේ නේ? එතකොට අපි කිව්ව ඉගෙන ගද්දි වාහනේ ටැංකියේ තියෙන පෙට්‍රල්ද මීතේන්ද මොනවාද ඒව ගණන් ගන්නේ නැහැ මෙතනදී. ගණන් ගන්නේ මෙයා ප්‍රවාහණය කරනවා නම් විතරයි. හරි? ඒතර ඒකයි ඒ consentito යන්න පුළුවන්. Vero. මොකද එයා බල ගැන්වෙන්නේ ඒකෙන් හින්දා. නැතු ප්‍රවාහණය කරන්නේ නැහැ. හරි? හරි. සදලි. Avvicinandosi ad un passaggio a livello con luci rosse accese e semibarriera ancora alzata, non si deve accelerare per attraversare prima che si abbassi la semibarriera. Cioè, bello con il luce, mi pare ancora Vero. 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 ඔව් වේරෝ මොකද්ද ඔයාලට තේරෙන්නේ? Passaggio di Attraverla attueno semibarriere ඉක්මනින් ඉස්සිලා මේකට තිබුණා ඉක්මන් වෙන්න එතනින් එපා අපි කියලානේ නවතින්න කියන්නේ. ඕන කියන එක. දුම්රිය හරස් මාර්ගයක් ළඟට යද්දී ලූචි රොස්සේ අච්චේසේ එතන රතු ලයිට් දැල් වෙලා සෙමි බරියර අංකොර අල්සාතා නේද? බාධක. ඒකට මෙතන අර්ධ බාධක කියලා කියන්නේ බාධක හෝ අර්ධ බාධක අදාළ නැහැ. ඒක තාම පහතර නැහැ. තාම ඉස්සිලා. non si deve accelerare. accelerare කියන්නේ මොකද්ද? වේගය වැඩි කරන. වේගය වැඩි කරන. ඒතර non si deve accelerare කියන්නේ වේගය වැඩි කරන්න එපා කියලා නේද? කියලා කියනවා. නොකළ යුතුයි. per attraversare ඒතර මාරු වෙන්න prima che si abbassi කියන්නේ පහත් වෙන්න කලින් කලින් සෙමි බරියර අර්ධ බාධකේ බාත් වෙන්න කලින් වේගය වැඩි කරලා යන්න එපා කියලා වලට කියන්නේ. ඒතකොට ඒක වේරෝ නේ අපි යන්නේ නැහැ එහෙම. හරි. කවුද ඉන්නේ? ගාබ්‍රිනේ. Segnale raffigurato indica l'inizio di una strada in cui veicoli hanno diritto di precedenza, vero? Vero. ඔව් වේරෝ. මේක කියන්නේ මේ සංඥාව තියෙන්නේ l'inizio di una strada පාරක පටන් ගැනීමකයි l'inizio in cui veicoli hanno diritto di precedenza. ඒතරේ පාරේ වාහන වලට ප්‍රමුඛත්වයේ තියෙනලු සංඥාව වෙනවත් diritto di precedenza. නේද? හරි ඊළඟ කවුද? මංගලිකා. Il segnale raffigurato preannuncia un restringimento sulla destra della carreggiata. Falso. Vero. Ah, ah, ah. Falso. Falso. Destra Falso. nel senso. Falso.
falso, restringimento Destra sulla නෙවෙයි. destra. destra, destra නෙවෙයි. දකුණෙල්ලු. falso, පටුවීම මේක වෙන්නේ තියෙන්නේ falso. සිනිස්සා. restringimento පටුවීම දක්වද නේද? මේක falso. ඈ, falso, මේක වමෙන්නේ තියෙන්නේ. ඔමෙන්. පටුවීම. හරි? Yes. Yes. falso ඒවා බලන්න ඕනේ. දැක්කනේ දැක්ක ගමන් ඒක කිව්වා වේරෝ කියලා. මේ ඔය මෙහෙම ඇඳලා තියෙන්නේ මෙහෙම ඉරිවලින් පාරේ දාර දෙක ඈ. හරිද? ඔය තියෙන එක පාරක්. ඔය ඉරිවලින් කළු ඉරිවලින් ඇදලා තියෙන පාරේ දාරයන් දෙක කියලා ගමුකෝ අපි. හරි? බෝඩර් දෙක. ඒතර වම් පැත්තෙන් ඒ බෝඩරේ ඇතුළට එනවා. පාර ඇතුළට එනවා. ඒ කියන්නේ පාර පටු වෙනවා කියන එක. හරි. ඊළඟට අංජු. Nella strada rappresentata per ogni senso di marcia, la corsia di centro è dedicata di norma alla marcia ordinaria. falso. falso, norma එක දකුණ. false. ඔව්. falso, වාක්‍ය false. කියන්නේ per ogni senso di marcia. මොකද per ogni senso di marcia කියන එකේ තේරුම මොකද්ද? හැම තිස්සෙම ගමන් කරන හැමතිස්සෙම ගමන් තිස්සෙම. කරන. ඈ නෝ එක පැත්තකට එක එක පැත්තකට පැත්තකට ගමන් ගමන් කරන ආ කරන. ගමන් කරන සෑම දිශාවකටම la corsia di centro මොකද corsia di centro මැද මැද මැදිරිය. මැද මන්තිරුව ඒ dedicata di norma alla marcia ordinaria සාමාන්‍ය ගමනාගමනයටලු තියෙන්නේ නෑ නෑ මැද නෑ. මන්තිරුව තියෙන sorpasso. මොනවද sorpasso සෝර්පාසෝ කරන්න. marcia ordinariaට තියෙන දකුණු එක විතරයි ඉතුරු දෙකම මැද එකයි වම් පැත්ත එකයි දෙකම sorpasso සෝර්පාසෝ. හරි ඒතර මේක false 24යි හරි දිනිල් 25 Il segnale raffigurato vieta la circolazione ai veicoli di massa superiore a 30 tonnellate. Falso. 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 අයියේ false වෙන්නේ තොන්නෙල්ලාද බරක් නෙවෙයි. tonnellate සම්බන්ධයෙන්. Tonnellate මාස්ස සුපිරියර්. Medignante ඔව් perché මාස සුපෙරියෝරි මේක අහන්නේ 30 බරක්. කියලා තියෙන එක තමයි false වෙන්නේ. ඒතර මේ සංඥා මොනවා ගැනද කියන්නේ? වේගය වේගය සම්බන්ධයෙන් ඒක ඉවරයි minimo කියලා. velocità. වේගය ගැන නේද? සංඥා කතා කරන්නේ වේගය ගැන. හරි ඒ කියන්නේ රාබම වේගය 30ට තියපු එක ඉවරයි කියලා කියන්නේ. නමුත් කුයිච් එකේ කතා කරන්නේ මාස් එකක් ගැන. බර ගැන. එහෙනම් එතනින්ම false. හරි. සදලි Il segnale raffigurato non si trova sul tratto di strada con dritto di precedenza. Falso. È vero. මේක දකුණටනේ දෙන්නම්. Falso. Si trova sul tratto di Vero. Vero. නේද? Vero ඒක. Vero. දැන් බේරෝ කියන කට්ටිය Falso. තේරුම කියන්න ඕනේ. දකුණට Make dare දෙන්න precedenza a destra. මේක දකුණට ඒක දෙන්න. මේ ඔව් Dare මේකේ precedenza ප්‍රතිදේශ a දකුණට destra. දෙන්න කියලා කියන්නේ. වාක්‍ය මොකද්ද තේරෙන්නේ? non si trova මේක හොයාගන්න Diritto di precedenza Diritto තියෙනවා. අර එක්කෙනෙක් කියන්න බෑ එක්කෙනෙක්. මේකේ හොයාගන්න පුළුවන්ලු diritto di precedenza board එක. හොයාගන්න හොයාගන්න බෑ බෑ කියලා කියලා කියන්නේ. හොයාගන්න හොයාගන්න බෑ si කියලා කියන්නේ. trova. non si trova. trova tratto Diritto di diritto di precedenza තියෙන precedenza පාරේ board එක මේකට හොයාගන්න නැහැ නැහැ කියලා. කියලාද කියන්නේ? ඈ ඒක කොටසක් නෙමෙයි කියලානේ කියන්නේ ඒක. diritto di precedenza පාරක මේක නැහැ කියලා කියන්නේ. හරියට හරි. හරියට හරි. non si trova sul tratto di strada con diritto di precedenza. ප්‍රමුඛත්වයේ අයිති තියෙන පාරක නෙමෙයි මේක තියෙන්නේ කියලා කියන්නේ. ඔව්. Ah, vero. මෙයාට කියන්නේ ප්‍රමුඛත්වයේ දෙන්න කියලානේ. දකුණෙන් ගෙනල්ලා ප්‍රමුඛත්වයේ දෙන්න. එහෙනම් ඉතින් මේ පාරේ ඉන්න අයට ප්‍රමුඛත්වයේ තියනවද? නැහැ. හරියට කියවන්න. non si trova sul tratto di strada con diritto di precedenza. ප්‍රමුඛත්වයේ අයිතිය තියෙන පාරෙන් නෙමෙයි තියෙන්නේ. ඒක කල්පනා කරන්න ඕනේ. හොඳට. හරි මේ වගේ ඒවත් අහනවා කුයිත්සල.
හැමතිස්සෙම කියන්නේ දකුණට ප්‍රෙසිඩෙන්ස් දෙන්න කියලා කියන්නේ. එහෙම සරල වාක්‍ය එහෙම හැමතිස්සෙම එන්නේ නැහැ. හරි. 27. Gabri, né? La striscia trasversale continua in figura indica il punto in cui dobbiamo arrestarsi ad un incrocio se non è regolato, vero? Falso. Figura Mica etica e falso. punto. Falso. Punto qui dobbiamo Non è arrestarsi regolato. Regolato. qui Dobbiamo incrocio se non è arrestarci. regolato. Appunto. falso කියන අය ඇයි falso කියන්නේ? ඔතන මිස් තියෙන්න ඕන නේද ස්ටොප් ඒක සංඥාව. ඇරෙස්ට නතර ඔව් ස්ටොප් සංඥාව තියෙන්න පුළුවන්. දැන් වාක්‍ය මොකද තේරෙන්නේ ඔයාලට? ඒකයි මට දැනගන්න ඕනේ. Arrestarsi. නතර කරන්න කිව්වා. මේක නතර incroach කරන්න එකක් නතර නෙමෙයිනේ. වෙන්න ඕන. මෙතන රෙගුලා එකක් නැති එකක් නේ කියන්නේ. එකක් නෑ කියන්නේ. මේක රේගුලා එකක්. ඒ වුණාට රේගුලා එකක් නැත්නම් Regolato. ඉන්ක්‍රෝචයක් ගාව දැන් non è regolato Striscia කියන එකෙන් ගොඩක් trasversale. වෙලාට අදහස් කරන්නේ කළර් ලයිට් එක ගැන නේද? රෙගුලාතෝ දා සෙමාෆෝරනේ ගොඩක් වෙලාවට. ඒතර මෙතන කියන්නේ striscia trasversale continua in figura indica. ඒතර මීර පෙන්නන්නේ il punto in cui dobbiamo arrestarci. අපි නතර වෙන්න ඕන නැන කියලා කියන්නේ. ad un incrocio හන්දියක se non è regolato කියලා කළර් ලයිට් එක නැත්තම්. දැන් කළර් ලයිට් එක නැත්තම් විතරද අපි නතර වෙන්න ඕනේ. නෑනේ. නෑ කලලයිට් අපි එක හැමතිස්සෙම තිබුණොත් නතර වෙන්න අනිවාර්යෙන් ඕනේ. නතර වෙන්න ඕන. කළර් ලයිට් එක තිබුණා කියලා හිතන්නකො ඒකේ කොළපත් වුණොත් විතරයි අපිට යන්න පුළුවන්. හරි. ඒතර ඔය වගේ හන්දියක කළර් ලයිට් එක තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි ඔය පුන්ටෝ එක කියන්නේ අපි නතර වෙන්න ඕන කියන එක. එච්චරයි. හරි. ඒ අන්තිම සේ නොනේ රෙගුලාතෝ කියන කැලෙන් තමයි වාක්‍ය ෆාල්සෝ වෙන්නේ. ඉතුරු ටික ඔක්කොම වේරෝ. හරි. මංගලිකා 28. 28ද? ඔව්. Oh. Il segnale raffigurato preannuncia che la circolazione non può svolgersi contemporaneamente nei due sensi. ඒ වගේ දිග වචන Falso. හිමීට කියවන්න. කියලා ෆාල්සෝ කිව්වා. Vero. 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 Il segnale raffigurato preannuncia che la circolazione per සංඥාව කියනලු ගමනාගමනය non può svolgersi කරන්න බෑ කියලා. contemporaneamente කියන්නේ එකවරම nei due sensi දෙපැත්තටම. ඉතින් ඕක ඉතින් දෙපැත්තටම කරන්න බෑ කියලා නේ කියන්නේ එකපාරට. ඕකේ අපිට කිව්වේ මේක මොකද්ද අපිට කියන්නේ ඔය සංඥාව තියෙද්දි අපිට මොනවද කියන්නේ? එක පැත්තකින් විතරයි යන්න පුළුවන්. එක පැත්තකින් විතර යන්න පුළුවන් නෙමෙයි. Dare precedenza. Dare ඔව්. precedenza. ඒක කියලාට ප්‍රමුඛත්වය වීඩියෝ දෙන්න. එහා පැත්තෙන් එන කට්ටියට ඔයාලා නතර වෙලා ප්‍රමුඛත්වය දෙන්න කියලා කියන්නේ. ඒතර එහා පැත්තේ වාහන ඉවර වුණාට පස්සේ අපිට යන්න පුළුවන්. ඒකයි කියන්නේ. හරි. ඕකේ. 29 අංජු. Il segnale raffigurato deve essere rispettato anche del conducente di autobus. ඒක ෆාල්සෝ. Falso. Falso. Vero. Falso. No, vero. Anche del Conducente. මේක vero. Falso. Vero. මේක vero. වාක්‍යය මොකද කියන්නේ? Figurato deve essere rispettato anche dai conducenti di autobus. රියදුරු මහතුරුන්ට මේ Vero, vero, vero. බස් එක යන අයටත් මේක මේ පිළිපදින්න ඕනේ. Vero. බලංගුයි. ඔව් බලංගුයි මේක අනුගමනය කරන්න ඕන බස් වල යන රියදුරනුත්. රියදුරුත්. දැන් මේ මොකද්ද සංඥාව කියන්නේ? වාහනේ දිග සම්බන්ධ. දියචි ඔව් උපරිම මීටර 10ක්.
දිගට යන්න පුළුවන් කියලා. දිග ප්‍රමාණයක් තියෙන වාහන වලට විතරයි ඒ පාරේ යන්න පුළුවන් කියලා. නේ? ඒකේ බස් එකේ අයටත් යන්න පුළුවන්. බස් ඉතින් වලට බස් වලටත් අදාළයි. බසුත් මීටර 10 ඉක්මවා ගියොත් එයාගේ දිගින් එයාට යන්න බෑ. ඒතර මෙතන අදාළ නැහැ ට්‍රක් එකක් ඇඳලා තිබ්බ කියලා අදාළ නැහැ එතන. හැමෝටම අදාළයි ඒක. ඕකේ. ඒතර මේක වේරෝ බස් වලටත් අදාළ වෙනවා. හරි. ඉහ. L'autostrada non ha incroci a raso che attraversano. Falso. Vero. 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 වේරෝ Vero. වේරෝ Non ha incroci a raso. Incroci a raso කියන්නේ මොකද්ද? පොළොව මට්ටමේ යටි පොළොව මට්ටමේ හන්දි. පොළොව මට්ටමේ. හරි? පොළොව මට්ටමේ හන්දි නැහැලුනේ. Non ha incroci. Autostrada එකේ ඒව නැහැලු. Non ha incroci a raso che attraversano. එතකොට නෑ තමයි. නේ? Autostrada එකේ තියෙන විවිධ මට්ටමේ හන්දි. පොළොව මට්ටමේ හන්දි නෑ. හරි. ඔයාලා නිකමට දාගත්තද කීයක්? හරිද වැරදිද? දෙකක්. දෙකක්. ඔව්. ස්කේ දෙක අමාරුද නෑ? නෑ. දන්නේ. මම දන්නේ ඔයාලා කියනවා ඔයාලා නෙක්ස්ට් ටයිම් එක කරන්නේ. මෙහෙමයි අමාරු හෝ ලේසි. මේවා තමයි ක්විස්. අපි පාඩම් කරන විදිහට තමයි. ඔව් ඔයාලා පාඩම් කරන විදිහට තමයි. අර මේ ඒ කියන්නේ මිස් අලුතින් අර වචන හවු වෙනවා මේ ඒ කියන්නේ කවදාකවත් දැකලත් නැහැ. එතකොට තමයි පොඩ්ඩක් සමහර ඒවා. මෙමෙ ගොඩාක් වෙලාවට ඔයාලා කවදාත් දැකලා නැති ඒවා ගොඩක් වෙලාවට පාල්සෝ. එහෙම මේ ටිකක් තියෙනවා හිතන්න දේවල් අර වේරෝ වලට එන උදාහරණයක් හැටියට අපිට අර හම්බෙච්ච ස්පර්ශි ත්‍රාපික වගේ තියෙන මෙන්න මේ එක වගේ. දැන් මුලේ කල්පනා කරලා බලන්න ඕනේ මේක කියන්නේ ඉස්සර සල්වජේන්ට් එක ස්පර්ශි ත්‍රාපික නෙමෙයි සල්වජේන්ට් එක ගැන කතා කරන්නේ. සල්වජේන්ට් එක වමෙන් තියන්න. එතකොට මෙතන තනිකරම තියෙන්නේ ඔයාලා පොඩ්ඩක් අවබෝධයෙන් කියවන්න ඕන. මම හැමතිස්සෙම කියනවා කටපාඩම් කරන්න එපා. කිසිම දෙයක් කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න ඕන එකම දේ වචනවල තේරුම් විතරයි. හරි පොත පිටිපස්සේ තියෙන වචන ලිස්ට් එකක්. ඒ ටික විතරයි පාඩම් කරගන්න ඕන. එයින් එහා කිසිම දෙයක් කටපාඩම් කරන්න නැහැ. ඔක්කොම තියෙන්නේ අවබෝධයෙන් කියවලා උත්තර දාන එක විතරයි. පොත උනත් කියවන්න අවබෝධයෙන්. හරි. අර මම මුලින් ඔයාලගෙන් ඇහුවේ සිංහලෙන් ඇහුවේ. මුල් පාඩම් වල. මේකේ තේරුම මොකද්ද බලන්න මට සිංහලෙන් කියන්න කියලා. අන්න ඒ වගේ. එහෙම අවබෝධයක් තියාගෙන යන්න. එතකොට ප්‍රශ්නයක් ආවම මොකද්ද මේ ප්‍රශ්نين ඇහුවේ දැන්? මේ මොකද්ද මේකෙන් කිව්වේ කරන්න කියලා. හෝ කරන්න එපා කියලා කිව්වේ මොකක්ද? එකපාර බුස් ගාලා පනින්න එපා තියෙන වචන වලට දේස්ත්‍රා සීනීස්ත්‍රා ඒවට පනින්න එපා ටක් ගාලා. සම්පූර්ණ වාක්‍යය. මොකද්ද කිව්වේ මෙයා? ඒක තේරුම් ගත්තොත් තමයි ඔයාලට උත්තරේ දාන්න පුළුවන්. හරි? එක වචනෙන් එක අකුරෙන් ඔයාලට වරදිනවා. ඒකින්ද බොහොම අවධානය යොමු කරන්න. හරි මම හිතනවා අද හේදයක ඔයාලට උදාහරණයක් විදිහට ඔයාලා ගනී කියලා මේ පස්සේ කොහොමද ඔයාලා පාඩම් කරනකොට ක්විස් කරනකොට කරන්න ඕන කොහොමද කියන එක මේකෙන් යම් කිසි අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියන මම හිතන දේ ඔයාලා කරගෙන යනවා ක්විස්. නමුත් ඒක තනියමනේ නේද? ඒක නිසා මේ වගේ එන්නේ නැහැ එකපාර අර ක්ලාස් එකේ කරනවා වගේ නැහැ. හරි. ඉතින් ඉදිරියට අපි තව ඒවා කරමු. හොඳට පාඩම් කරන්න. මේ අර මේ දැන් අර මේ ඉස්සලා කිව්වනේ අර කඩලා කියවන්නේ කියලා. අන්න ඒක තමයි ටිකක් වැඩි අමාරුම. ඒ කියන්නේ අර කියන දේ වෙන්නේ. ඔව් ඒ කියන්නේ නෑ මේ කියන්නේ අර දැන් මිස් ඒක කඩනවනේ ගානට ඒක ඒ විදිහට අර මට ටික තේරෙන්නේ නෑ. ඔව් අන්න ඒක තමයි. ඒක දිග වාක්‍යන්නේ තියෙන්නේ. ඒක කොහෙන්ද කඩන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ. කඩන්න තේරෙන්නේ නැතේ දන්නවද? ඔයාලට භාෂාව ප්‍රශ්නේ තියෙන හින්දා. මොකද දැන් මෙතන ගත්තොත් il segnale raffigurato තමයි නාමපදේ. ඉන්දික ක්‍රියාපදය පෙන්නනවා. l'obbligo තොටේ ක්‍රියාපදයට අදාළ අනිත් ක්‍රියාව. අදාළ අනිත් දේ පෙන්නනවා මොකද්ද අනිවාර්යතාව.
ඔබ්ලිගෝ. එහෙම තමයි යන්න ඕන. මොනවා කරන්න ආ, දිලශාරේ ශාරි තියන්න තියන්න. කියලා. ආ, මොකද්ද තියන්න කියන්නේ? උනීසොල සල්වජේන්තේ. උනිසාර සලජයන්ති ජීවිතාරක්ෂණය ජීවිතාර ආසිනීත්‍රා අසිනිස්ත්‍ර පමට. එතකොට මේ දී ඒව මෙව නිපාත පද මේව ගැන අවබෝධයක් ඉතින් තියෙන්න ඕනේ. එහෙම තියෙනවනම් ඔයාලට ලේසි කඩා ගන්න. අර එහෙම නැති නෑ ඔක කෙනාට අර කඩා ගන්න. කඩාගත්තන ලේසි එතකොට ඒක තමයි. ඒක අනිත් එක බලන්න මිස් ඉතින් ටික මේ ටික. අපි අර තනියම ක්විස් කරනවට වැඩිය මට හිතෙනවා සතියකට එකපාරක් විතර වගේ අපිට මෙහෙම කෙරුවට තව ටිකක් නිකන් ලේසි වගේ. නේද? ඔව්. ක්ලාස් එක වෙලාවේ තමයි කරන්න වෙන්නේ. මොකද ඔව් වෙනම පැය දාපුවම භාගයක් ගොඩක් අය විතරවත් එන්නේ. මිස්. ඔව් ඔව්. පැය භාගයක් විතරවත් මට හිතෙනවා නිකන් දැන් අද දැන් අපි තනියම පොතේ තියෙනවා එහෙම තියෙනවානේ. නමුත් අර මේ දැන් එහෙම කරනකොට මාර විදිහට ඔළුවට මේ යනවා. එනවා කියලා ඔව් ඔළුවට යනවා කියලා තේරෙනවා මිස්. දැන් අපිට නෑ ඇත්තටම ඒක දැන් තමයි. ওই මිස් මේ පැහැදිලි කරපු එකේ ඒකේ අර දැන් ඕක අපි තනියම කරනකොට කොහොමත් ඕක අපේ ඔළුවට යන්නෙම නැහැ. ඕක අපි දාන්නේ මේ වැරදි කියලානේ. එතකොට මේ දැන් අර මිස් එක හරි විදිහට ඒක පැහැදිලි කරලා අර එහෙම කතා කරපුවාම මට හිතෙනවා ගොඩක් එහෙම යනකලා මම දන්නේ මම යෝජනාවක් කෙරුවේ. නෑ. ඔව් ඒ ඒක යෝජනාව හරි. හොඳයි. ඔව්. ඔව් හැම යෝජනාව සිකුරාදා හොඳයි. ක්විස් කරමු. ක්විස් එකක්. ඒකයි හැම සිකුරාදාම පැය භාගයක් විතර හරි ඔව් පැය කමන්නේ මිස් භාගයක් එහෙම. කරා නම් හරි. ඕ මේ හරි. දන්නේ අනිත් අයත් කැමති නම් නෑ අපි ඔව් කරමු. අපි කරන කැමති. එක තමයි හොඳ. කැමති දැන් මගේ වෙන ක්ලාස් වල කුයිස් ලෑස්ති කරාට ගොඩක් අය ක්ලාස් එකට එන්නේ නැහැ. නෑ එතකොට මිස් අපි මට නම් තියෙන කැමති. අපි එකම කැමති මේ මිස් නෑ එහෙම කරමු. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ක්ලාස් එකෙන් එහා කුයිස් කරොත් කැමති මිස් කට්ටිය කරමු. එන්නේ නැහැ. ක්ලාස් එක දවසේ කුයිස් එකක් කරොත් එදාට ඉන්නවනේ පාඩමට. ඕ එතකොට ඉන්නවා නෑ මිස් අර කට්ටිය. සතියෙම අපි කරලා ඔව්. ඉවරලා සතිය අන්තිමේට පැය භාගයක් විතර එහෙම කරනවා කියන්නේ මට හිතෙනවා අර තවත් ටිකක් අපිට දැනුම පොඩ්ඩක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි එහෙම කරමු. හරි එහෙම ග්‍රාසිය කරගෙන යන්න මිස්. මේ හරි පස්සේ මිස් හරි. ක්ලාස්. මොකද අපි පාඩම ටිකක් කරලානේ තියෙන්නේ. ඒකින්ද අපිට කුයිස් තියෙනවා. හරි දැන් ඊළඟ සිකුරාදා වෙද්දී 8 වෙනි පාඩමත් අපිට දාගන්න පුළුවන් මේකට. ඇඩ් කරලා මේව කරගන්න පුළුවන්. හරි. ඕකේ.